ඔක්කොම ළමයිට බිස්කට් දෙන්න යන්නේ. ඕ. එඳ උඩ සංගමය ස්කයි වෙන්න උඩට. අයියා අපට සිරි ගජ ඉන්න දෙනවා. ඉවසන්න බැරිද? ඉවසන්න බැරිද? ඉවසන්න නුන්නාන එන්න. කිටි පදාගෙන ඒක යාගෙලු. ඔයාට තමයි වැඩිපුර දෙන්නේ. පාටු 1 2 3 4 5 6 7යි. අනේ මගේ 8 නෑනේ මගේ තීනි කෙල්ල. ඉතින් මේ භාජන තියෙන්නේ 5යි. තව භාජන 3ක් ගන්න ඕනේ. කොකෝවත් එනවනේ. ඔව් අනේ මට මේ භාජන ගන්න තමයි බැරි වුනේ. කඩේට යවෙන්නෙත් නෑනේ. අපිට ගෙදරටත් දැන් නෝම්බි එනවා. අපිට ගෙදරටත් ගන්න ඕනේ. කැඳ බොණ්ඩ බෝල් අර මේ මුකුත් නෑ. එන්නේ ළමයි ඔක්කොමලා එන්න. ඔව් අපේ ෆ්‍රිජ් එක ඔන්න ආයෙ කැඩිලා. ගම් වතුරට අවුන දවසේ ඉඳන් දැන් දෙපාරක් කැඩුවා. දැන් ඔන්න තුන්වෙනි පාරත් වැඩ කරන්නේ කූල් වෙන්නේ. දැන් ඉතින් මාළු ටික යවන්න ඕනේ අක්කලා ගෙදරටවත්. මේ දැන් වෙලාව රෑ 10යි. මේ පේනවද වෙලාව? රෑ 10යි. රෑ 10යි. ෆ්‍රිජ් එක කූල් වෙන්නේ. ඒ ළමයට ගන්නෑ. ගුටි දෙන්නේලු. ඉතින් මම යනවා ළමයිට බිස්කට් දෙන්න. කීටු ඔයාගෙම දුවනේ අනේ අයින්ද. දැන් මම යනවා ළමයිට කීටි පොඩ්ඩක් මින් අල්ලනා කීටා ඔර බඩුවා. හරි කාසිය තියලා තියෙන ටින් එක හරින්න. ඕ නැත්තම් ටින් එක හරින්න බෑ නම් මම දැන් යනවා බිස්කට් දෙන්න. ඉතින් අපිට ඔන්න වෙන වැඩ. ඔන්න ෆ්‍රිජ් එක ආයේ තුන්වෙනි සැරේට ජයග්‍රාහී ලෙස අපේ ෆ්‍රිජ් එක කැඩිලා. එකපාරක් කැඩෙන්න ගත්තම ඉලෙක්ට්‍රික් බඩු එහෙම තමයි දිගට අරාට කැඩෙනවා. ඉතින් අනේ මන් දන්නේ ඒවා අදන්නත් ඕනේ. ගෙදර වියදම් කරන්නත් ඕනේ. මාළුත් ගණන් ගිහිල්ලා ප්‍රශ්න ගොඩයි. අර මොකද කනට කරලා රාසක් කිව්වේ? මොකද්ද කිව්වේ? මේ පොසෝ එකිනෙකාට කතා කරගන්නේ නෑනේ. ඕ ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් ඇක්ෂන් විතරයි. no words. ඒකනේ මිනිස්සයා. words and action ඔක්කොම තියෙනවා. එන්න. කේට් අය දෙන ඔළුව දාන්නේ. ඔළුව දැම්මොත් මම කොහමද අත දාන්නේ? ඔළුව දැම්මොත්